items ටික tag කරමු. gift එකට add කරගන්න wish tag එකක් තියෙනවා. මේක අපි wish එකක් ලියනවා. ඇතුලේ එක කොටස් වලට වෙන් කරගන්න ඕනේ. මේ items ටික add කරගන්න. business එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාලට packing කියන part එකේදී මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් ඒකත් එක්ක මේක damage වෙන්නේ නැති විදිහට pack කරන්නේ කොහොමද? ඒ හැමදේම ඊළඟ කොටසින් අපි බලමු. box එකේ වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නේ මේ box එකට items ටික pack කරගන්න. ඊට කලින් දැන් ඔයා මේ වීඩියෝ එක බලලා මේ දේවල් වලට මුලින්ම සල්ලි යට කරන්න යන්න එපා. Welcome back to my YouTube channel. ඔන්න මම items ගොඩක් අරගෙන අලුත් වීඩියෝ එකක් ඔයාලට අද අරගෙන ආවා. මේ වීඩියෝ එක හදිස්සියම කරන්න හිතපු වීඩියෝ එකක්. ගිය ටිකේම අපි වෙඩින් vlog එකක් ගෙනාවා. එතකොට room makeover එකක් ගෙනාවා. ඉතින් ඒ වීඩියෝස් ටිකට අමතරව අද මට හිතුණා ආයෙත් gift එකක් pack කරන වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න ඕනේ කියලා. මේ වීඩියෝ එක ටිකක් විශේෂයි. මේක 20000කට වඩා වැඩි gift එකක්. ඉතින් මේ gift එකේ box එක හදන තැන ඉඳන්ම gift එක කුරියකට බාර දෙන තැන වෙනකම් process එක මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්නනවා. ඉතින් business එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් business එකක් ගැන වැඩි විස්තර දැනගන්න කැමති කෙනෙක් නම් එතකොට gift එකක් pack කරන විදිහ ගැන දැනගන්න කැමති කෙනෙක් නම් ඔයාට මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම වැදගත් වෙයි. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් එකතු වෙලා ඉන්න ළමයි මේ gift එකට ඕන කරන ඔක්කොම items ටික මම මෙතන ලෑස්ති කරගෙන තියෙනවා. අපි බලමු items ටික. මෙන්න තියෙනවා. cello tape එකක් ඕනේ. එතකොට gift එකේ items විදිහට මෙන්න මේ cashew bottle එක, almond තියෙනවා. මේ bottle එක. එතකොට glass එකක් තියෙනවා. glass එකත් එක්කම මෙන්න මේ item එකත් gift box එකට add වෙනවා. මේ item එකයි ඊට අමතරව අපිට ඕනේ wrapping papers A4 ඕනේ. A4 ටික කට් කරගන්න තමයි මේ paper shredder එක. එතකොට glue gun එකක් ඕනේ gift box එක හදාගන්න. ඒකත් එක්ක glue stick එකක්. එතකොට gift එකට add කරගන්න wish tag එකක් තියෙනවා. මේක අපි wish එකක් ලියනවා. ඒකත් එක්ක eraser එකක් තියෙනවා. මෙන්න මේ තුන තියෙනවා. pen තුනක් තියෙනවා. thank you card එක අපේ logo sticker එක. එතකොට tracking numbers, මෙන්න මේ address stickers, මේ sticker එක. ඒකට අමතරව මෙන්න මේ ribbon එක, red color ribbon එකක් තමයි gift box එකට අපි අද දාන්නේ. ඉතින් මම මේ පෙන්නපු items ටික තමයි අද gift box එකට add වෙන්නේ. එතකොට gift box එක හදන්න ඕන කරන items ටිකත් සේරම මෙතන තියෙනවා. මේ items ටිකෙන් ලස්සන gift box එකක් අපි හදන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් බලමු. ඉතින් මම අර කිව්වා වගේ business එකක් ගැන දැනගන්න කැමති, එතකොට packing ගැන දැනගන්න කැමති ඕනම කෙනෙක්ට මේ වීඩියෝ එක අනිවාර්යෙන් වැදගත් වෙයි. වීඩියෝ එක අවසන් වෙනකන් එකතු වෙලා ඉන්න. අපි බලමු මේ ලස්සන gift එක ready වෙන්නේ කොහොමද කියලා. ඒකත් එක්කම මතක් කරන්න ඕනේ අපේ ගිය ටිකේම වීඩියෝස් වලට ගොඩක් අය support එක දුන්නා. වීඩියෝස් share කරා, comment කරලා තිබ්බා. එතකොට අපිට messages දැම්ම WhatsApp එකට සමහර අය. ඉතින් මේ හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලන ඔයත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලාම එකතු වෙන්න. පහළ තියෙන bell icon එකත් click කරන්න. ඉතින් ඉස්සරහටත් අපි මේ වගේ තවත් ලස්සන වීඩියෝස් ගොඩකින් හම්බ වෙමු. තව විශේෂ වීඩියෝ එකක් මම ඊළඟට අරගෙන එනවා. අපේ Facebook page එකෙන් අපි පොඩි game එකක් තිබ්බා. ඒ game එක අපි කියලා තිබ්බ game එකක් නෙමෙයි. අපි normally post එකක් දැම්මා. ඒකට ඔයාලා ගොඩ දෙනෙක් comment කරලා තිබුණා. photos දාලා තිබුණා. අපි children's day එකට තමයි ඒ post එක දැම්මේ. ඉතින් අපි ඒකෙන් winner කෙනෙක්ව select කරනවා කියලා හිතලා තියෙනවා. අපි ඒ වීඩියෝ එකත් ඊළඟට අපේ channel එකෙන් upload කරනවා. ඉතින් දිගටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මතක ඇතුව ඔයාලගේ ලස්සන comment එකක් අපේ වීඩියෝ එකට පහලින් දාගෙන යන්න. එහෙනම් අපි ඉක්මනින්ම යමු අද වීඩියෝ එකට. එහෙනම් අපි බලමු මේ 20000කට වැඩි gift එක අපි ready කරන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ order එක අපිට බාර දුන්න customerටත් ස්තුතිවන්ත වෙනවා අපිව විශ්වාස කරලා මේ වගේ order එකක් අපිට බාර දීම ගැන. එහෙනම් Venus Creations අපේ YouTube channel එක subscribe කරලා හැමෝම එකතු වෙන්න.
gift එක පැක් කරන සේරම items පෙන්වුවාට මෙන්න මේක පෙන්වන්න බැරි වුණා ළමයි. box එක හදන්න අපිට box board එකක් ඕනේනේ. ඔක්කොම දේවල් පෙන්නලා මේක මිස් වුණා. box board එකත් එක්ක මෙන්න මේකත් අපිට ඕනේ. bubble wrapping gift එක පැක් කරද්දී මම ඔයාලට පෙන්වන්නම්. කොහොමද පැකින් එක වෙන්නේ කියලා. අපි දැන් මුලින්ම gift box එක හදාගෙන ඉමු. box එක අපි හදාගන්නේ අපි box එකට add කරන items ටික මේකෙන් තියලා ඒකට අවශ්‍ය වෙන ප්‍රමාණය බලලා ඒ size එකට තමයි box එක හදාගන්නේ. ඉතින් මම කලිනුත් ඔයාලට මේ videos ගෙනල්ලා තියෙනවා මගේ page එකෙන්. Vinus Creations අපේ FB page එකෙන්. මම දැනට මේක ස්පීඩ් කරලා දානවා වීඩියෝ එක දික් වෙන නිසා. අපි බලමු ඒ විදිහට කොහොමද gift box එකේ finishing එක එන්නේ කියලා. හරි items ටික තියලා අපි box එකට ඕන කරන size එක බලාගත්තා. දැන් තියෙන්නේ ඒ size එකට box එක කපාගෙන ඉක්මනින් box එක හදලා ඉවර කරගන්න. ඔන්න අපි box එකට ඕන ප්‍රමාණය අඳගත්තා ළමයි. දැන් තියෙන්නේ මේ measurement එකට box එක හදාගෙන gift item ටික add කරන්න. බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක් නම් ඔයාට පැකින් කියන පාර්ට් එකේදී මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් ඒකත් එක්කම අපි ඊට කලිනුත් වීඩියෝ එකක් කළා බිස්නස් එකක් පටන් ගන්න ඉන්න අය වෙනුවෙන්. මම ඒ වීඩියෝ එකේ link එකත් මේකේ description box එකේ දානවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකත් බලන්න. ඔයාලා යවන items damage වෙන්නේ නැති විදිහට safety විදිහට පැක් කරගන්න. ඔයාලට මේ විදිහට box එක හදාගන්න පුළුවන්. ඒකත් එක්ක මම box තව තැනකින් ගන්නවා කියලා වීඩියෝ එකක් වෙනම දාලා තියෙනවා. මේක කස්ටමයිස් කරලා හදාගන්න ඕනේ box එකක් නිසා තමයි මම මේක හදාගන්නේ. එහෙම නැත්නම් box ඉවර වුණ වෙලාවටත් මම ඉක්මනින් මට හදිස්සි නම් order එක දාලා තාම මේ box ටික ලැබෙලා නැත්නම් මම box board ගෙනල්ලා box ටික හදාගන්නවා. මේකට නම් මගේ ළඟ ආර box තියෙනවා. ගෙනාපු box වලින් එකක් add කරන්න පුළුවන්. හැබැයි මේක ටිකක් වෙනස් විදිහට හැදෙන්නේ. මම මේ box එකේ ඇතුලේ එක එක කොටස් වලට වෙන් කරගන්න ඕනේ. මේ items ටික add කරගන්න. මම ඒක ඔයාලට වීඩියෝ එක ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් එකතු වෙලා ඉන්න. අපි Vinus Creations YouTube channel එකත් subscribe කරගෙනම යන්න. මේකේ තව box එක ඇතුලේ අපිට කොටස් කිහිපයකට වෙන් කරගන්න ඕනේ. ඒ items ටික add කරන්න. මෙන්න මේ පියනත් අපි ribbon කරලා හදාගමු.
කරගත්තා. දැන් ලෝගෝ ස්ටිකර් එක අලවගමු. විශේෂයෙන්ම මේ දේ කියන්න ඕනේ මේ වීඩියෝ එක බලන ඔයා බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඔයා බිස්නස් එක පටන් ගත්ත මුල් කාලේ ඉන්න කෙනෙක් නම් ඔයාට තාම මේ අයිටම්ස් නැත්තම් මේ වගේ ලෝගෝ ස්ටිකර්ස් එතකොට මම අර කලින් පෙන්නුවා වගේ ඇඩ්‍රස් ස්ටිකර්ස් වගේ ඒවා නැත්නම් ඔයා ඒ ගැන හිතලා දුක් වෙන්න එපා. මොකද මමත් බිස්නස් එක පටන් ගත්ත මුල් කාලේ මට මේවා තිබුණේ නැහැ. බිස්නස් එක ටිකක් අප් කරගෙන එනකොට කස්ටමර් බේස් එකක් හැදිලා පේජ් එක ටිකක් අප් වෙනකොට තමයි මේ දේවල් වලට අපි වියදම් කරලා ඒ ටික වෙනම හදා ගන්න ඕනේ. ඉතින් මුලදීම බිස්නස් එක පටන් ගත්ත ගමන් දැන් ඔයා මේ වීඩියෝ එක බලලා මේ දේවල් වලට මුලින්ම සල්ලි යට කරන්න යන්න එපා. මුලින් ඔයාගේ බිස්නස් එක අප් කරගන්න. ඔයාගේ ළඟ තියෙන දේවල් වලින් බිස්නස් එක ලස්සනට කරගෙන යන්න. ඇඩ්‍රස් ස්ටිකර්ස් මම මුලින්ම මගේ පේජ් එක පටන් ගද්දි මගේ ළඟත් තිබුණේ නෑ. මම කළේ A4 කොලයක් කපලා ඒකේ අපේ ඩීටේල්ස් ටිකත් එක්ක කස්ටමර්ගේ ඩීටේල්ස් ටික ලියලා ගොඩක් කල් මම මේ විදිහට තමයි gift ඇව්වේ. ඊට පස්සේ ටික කාලයක් ගියාම තමයි මෙන්න මේ වගේ ඇඩ්‍රස් ස්ටිකර්ස් මගේ බිස්නස් එකට හදාගත්තේ. ඉතින් ඒක නිසා ඔන්න ඔයත් ඒ ගැන හිතලා දුක් වෙන්න එපා. ඔයාගේ බිස්නස් එක මේ පටන් ගත්ත වගේ ලස්සනට කරගෙන යන්න. ඉස්සරහට පුළුවන් ඔයාගේ බිස්නස් එකට මීටත් වඩා ලස්සන දේවල් එකතු කරගන්න. ඔන්න ළමයි එහෙනම් බොක්ස් එකේ වැඩ ටික ඉවරයි. දැන් තියෙන්නේ මේ බොක්ස් එකට අයිටම්ස් ටික පැක් කරගන්න. ඊට කලින් අපි A4 කොළ ටික කපාගෙන ඉමු. බොක්ස් එකට ඒ ටිකක් දාන්න එපා අයිටම්ස් ටික පැක් කරන්න කලින්. ඒ ටික කපාගෙන ඊට පස්සේ අපි අයිටම්ස් ටික පැක් කරමු. ඕකේ ළමයි මම ඔයාලට කිව්වනේ gift එකට ඇඩ් කරන්න තියෙන items මොනවද කියලා. මේ cashew bottle එක. එතකොට ආමන්ඩ් තියෙනවා. ඒකත් මේ bottle එකට දාගමු. මේ bottle එක හොදලා තියෙන්නේ. ඉතින් ඔයාලත් මේ වගේ items මේ වගේ bottle වලට ගෙනත් දා ගන්නවා නම් මේක ටිකක් පිරිසිදු කරලා මේක ටිකක් වේලෙන්න තියලා මේ ටික ඇඩ් කරගන්න. ඒකත් හරි. ආමන්ඩ් බොටල් එකයි රෝස්ටඩ් කැෂූ බොටල් එකයි තමයි එයා gift එකට ඇඩ් කරන්න කිව්වේ. ඒකත් එක්ක මේ ග්ලාස් එකත් ඇඩ් වෙනවා. gift එක ready කරගෙන ඉවරයි. gift box එක හදාගත්තා, items ටිකත් add කරගත්තා. දැන් gift එකේ මුලින්ම photos ටිකක් අරගෙන ඉන්න ඕනේ අපේ page එකට දාන්න. ඒ photos ටික අරගෙන අපි gift එක wrapping කරලා pack කරමු. courier එකට දෙන්න කලින් මේ වගේ gift එකක් කොහොමද wrapping කරන්න ඕනේ? මේක damage වෙන්නේ නැති විදිහට pack කරන්නේ කොහොමද? ඒ හැමදේම ඊළඟ කොටසින් අපි බලමු. items ටික ඕකේ ළමයි. අපි දැන් මේ ටික ඔක්කොම bubble wrap එකෙන් wrapping කරගෙන gift එක pack කරලා ඉවර කරමු.
gift එක pack කරලා ඉවරයි. ඉතින් වීඩියෝ එකේ මුල ඉඳන්ම මම ඔයාලට පෙන්නුවා මේකේ gift box එක හදන තැන ඉඳන් මේ විදිහට pack කරලා courier එකට දෙන තැන වෙනකම් process එක gift box එක හදාගන්න තැන ඉඳන් ඒ සේරම දේවල් ටික මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්නුවා. gift එක කොහොමද safety විදිහට pack කරගන්නේ මේ හැම දෙයක්ම මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවා. මේක හදිස්සියෙම කරන්න හිතපු වීඩියෝ එකක්. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකට කැමති ඇති කියලා. ඉතින් වීඩියෝ එක අවසන් වෙනකන් බැලුවා නම් අනිවාර්යෙන්ම ඔයාලගේ කමෙන්ට් එක පහලින් දාගෙන යන්න. ඉස්සරහට තව ලස්සන වීඩියෝස් ගොඩක් මම ඔයාලට අරගෙන එනවා. වීඩියෝ එකේ මුලදී මතක් කරපු විදිහට page එකේ අපි තිබ්බ පුංචි ගේම් එකේ විනර්ව අපි ඊළඟ වීඩියෝ එකෙන් අරන් එනවා. එතකොට තව ලස්සන වීඩියෝ එකක් ඉස්සරහට තියෙනවා අපේ කටින පින්කම. ඉතින් ඒ කටින පින්කමේ වැඩ ටික මේ දවස්වල කරගෙන යන ගමන් ඉන්නේ. ඒ වීඩියෝ එකත් ඔයාලට මම ඉස්සරහට channel එකෙන් අරගෙන එනවා. එහෙනම් ඔයාලට මං කියපු විදිහට මං අර බිස්නස් එක ගැන බිස්නස් එකක් පටන් ගන්න ඉන්න අයට කරපු වීඩියෝ එකේ link එකත් description box එකේ දානවා. ඒ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න. ඔයාලගේ comment අපේ වීඩියෝ වල පහලින් එකතු කරගෙන යන්න. තාමත් channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා bell icon එක click කරන්න. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනින්ම අපි හම්බ වෙමු. ඔයාලා හැමෝම ආදරේ සතුටින් පරිස්සමෙන් ඉන්න.